කොළඹ හයි ලෙවල් එකේ ෆ්ලයින් නෙවෙයි. උඩ ෆ්ලයි. ලාස්ට් වීක් එකේ මට පොඩි chance එකක් හම්බුණා. ඔයාලා දැකලා තියෙනවද මේ උඩ යන tree wheelers? Hands up who have seen flying tree wheelers? කොළඹ හයි ලෙවල් එකේ ෆ්ලයින් නෙවෙයි. උඩ ෆ්ලයි. මෙන්න මේ තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔන්න මෙන්න මෙහෙම ගැජට් එක. මෙතන තියෙනවා tree wheelers නේ? 1 2 3. රෝද 3ක් තියෙනවා මේකේ. මෙතන තියෙනවා රෝද 3ක් තියෙනවා. මෙතන තියෙනවා එන්ජින් එකක්. මෙතන එන්ජින් එකේ තියෙනවා මෙහෙම මේ ලොකු රෝටර් එකක්. ඒ කියන්නේ ලොකු මේ පෙත්තක් තියෙනවා. ඊට පස්සේ මෙතන එනවා පයිලට්. මෙන්න මෙයා තමයි පයිලට්. මෙයා තමයි ඉතින් in my scenario it's me. මාරම එක්ස්පීරියන්ස් එකක්. හරිද? ඒ කියන්නේ මටත් ඇත්තටම මේ හරිම රෙයා chance එකක් හම්බුනේ. රෙයා කියන්නේ ඉතින් මම ඉතින් ඕක ප්ලෑන් කරලා යන්නේ නැහැ. මම ගියපු යන ගමනක් අතරේ ඒ කියන්නේ මෙයා මේ පයිලට්ට මේ ටිකක් ස්පෙෂල් මේ ඉන්ටර්නැෂනල් මොකක් හරි ලයිසන් එකක්. පයිලට් ලයිසන් එකක් තියෙනවා. නිකන් නෝමල් එයාක්‍රාෆ්ට් පයිලට් එකක් නෙවෙයි. ඒක ඕවරෝල් ඉන්ටර්නැෂනල් කයිට් ෆ්ලයින් ඒ කියන්නේ උඩ තියෙන පොඩි කයිට් එකක්. මේ වගේ මේ තියෙන මේ වගේ කයිට් එකක්. මේ කයිට් එකෙන් අර එයාප්ලේන් එකක තියෙන කන්සෙප්ට් එකටම ටර්නින් අනම්මනම් ඒ ඔක්කොම ගන්න ඕනේ. ඒ අතර ඉතින් මේ රෝටර් එකෙන් එන්ජින් එකෙන් අර හුළඟට ගානට ඉස්සරහට යන්නත් එහෙමත් තියෙන ඉතින් හොඳ ස්කිල් එකක් ඕන ඇති මේක අරන් යන්න ඉතින් මට නම් ලොකුවට තේරෙන්නේ නැහැ. මං ගියේ ඉතින් මෙතන වාඩි වෙලා මේ නගිද්දි බෙල්ට් එහෙම දාගෙන ඉද්දි මට ඔයාලවත් මතක් වුණා ආයි ක්ලාස් එක කරන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ කියලා. Still I got the chance. මේක යනවා සෑහෙන උඩ යනවා හරිද? ඒ කියන්නේ මේක මට chance එක හම්බුනේ ලංකාවේ මේ බේරුවල ඔය බීච් සයිඩ් එකේ තැනක කරන්න මේ ටුවරිස්ට්ලා දෙන්නෙක් කරන්නේ. මේ ත්‍රී වීලර්ස් දෙකක් තියෙනවා. ත්‍රී වීලර්ස් නෙමෙයි මේවට මම දන්නේ නැහැ කියන්නේ මොකද්ද කියලා. මේ අයිටම් දෙකක් තියෙනවා. ඔය දෙකෙන් ටූරිස්ට්ලා දෙන්නෙක් එයාලට ඉන්ටර්නැෂනල් ලයිසන්ස් තියෙනවා. එයාලා ඔහොම එක්කන් යනවා කට්ටිය. ඉතින් මාත් ගිහිල්ලා ආව රවුම. ලොකු රවුමක් යනවා සාමාන්‍යයෙන් 10 to 15 minutes වගේ රවුමක් යනවා. ඒක ඉතින් වෙනම ෆීලිං එකක්. හිතන්නකෝ නිකන් කියන්නේ මිනිස්සු එහෙම මේ ගහන්න දැන් ෆ්ලයිට් එක යනවා වගේ ෆීලිං එකක් නෙවෙයි. ඒක නිකන් අර දැන් ෆ්ලයිට් එක නම් ලොකු සීන් එකක් නෑ. ඉතින් ඔහෙ හොඳට වාඩි වෙලා ඉන්නවා. අරක සම්පූර්ණ නිකන් මෙහෙම යනවා වටේ පිටේ මුකුත් නැහැ ඉතින් දැන් පයිලට් නම් දැන් මෙතනින් හරි බ්ලොක් වෙලා තියෙන දැන් මෙතන ඉස්සරහා ඉඳිද්දි සම්පූර්ණ මේ මුළු වීව් එකම ෆුල් ඕපන් නිකන් කොහේ බැලුවත් නිකන් පාවෙන වගේ ෆීලින් එකක් තමයි ඉතින් ස්කේර් කියන්නේ ඉතින් ඔව් ඉතින් පොඩ්ඩක් ස්කේරි නම් තමයි ඉතින් හැබැයි මේ මම හිතුවා මාර නිකන් රෆ් රයිඩ් එකක් වෙයි කියලා to be honest ඒ කියන්නේ මම මාර වර්ස්ට් විදියට මං හිතාගෙන හිටියේ ඒ කියන්නේ හිතන්නකෝ මේක නිකන් මාර ස්පීඩ් යනවා ටේක් ඕෆ් කරද්දි ලෑන්ඩ් කරද්දි එහෙම මාර නිකන් මට එන නිකන් එන වර්ස්ට් එක්ස්පීරියන්ස් එකක් මම බලාපොරොත්තු වෙන හිටියේ ගැස්සිලා ඔහොම වෙයි කියලා ඒ වුණාට මට හිතා ගන්න බෑ මාරම ස්මූත් එක්ක මේ පයිලට්ලා මාර ටැලන්ටඩ් නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් ඊට ඉතින් ගත්ත උඩට අරගෙන කැරකිලා ඔය ලස්සන මේ මං ෆුටේජ් එකක් තියෙනවා මන් ළඟ මං ඔයාලට දාන්නම් මේ මං කම්ප්ලීට් ෆුටේජ් එකක් ගත්තා ඒ කියන්නේ මේ ටේක් ඕෆ් කරන තැන ඉඳන් ලෑන්ඩ් කරන තැනට වෙනකන් මෙහෙම ගිහිල්ලා බේරුවල ලයිට් හවුස් එකක් වටේ ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා එහෙම මාර ලස්සනයි මම ඔයාලට පෙන්නන්නම් මං දාන්නම් ඒක එඩිට් කරලා දාන්නම් ඔහොම එක්ස්පීරියන්ස් එකක් ගත්තා මං හිතන්නේ ආපහු මගේ ජීවිතේටවත් ආයි ඒ chance එකක් වගේ හම්බ වෙයි කියලා. හැබැයි හම්බුනොත් බලමුනේ. ඔයාලගේ ඒ ලෙවල් ඉවරලා මම යන්නම් ආපහු. මං මේ ෆෝන් එකේ තාසාව අත්හැරලා ගියේ. මොකද ෆෝන් එකට මට තිබුණේ නෑ මේ ස්ට්‍රැප් එකක් තිබුණේ අතට දාන්න. දැන් උඩට යද්දි ඉතින් එයාලා ඉතින් කියනවා ඉතින් අරන් යන්න
අපිට වග කියන්න බෑ. If it's fall down, it's fall down. It's gone. මොකද මුහුද උඩින් යන්නේ. ඉතින් එහෙම යනවා. ඉතින් වැටුනොත් ඉතින් ආයෙ හොයන්න බෑ ෆෝන් එක. ඉතින් මට වෙන වීඩියෝ එකක් ගන්න වෙන ඩිවයිස් එකක් තිබුණෙත් නෑ. මම කොහොම හරි ඒකත් අල්ලන් ගියා ඉතින්. මං ඒකෙන් ඔයාලට අනිවාර්යෙන් දාන්නම් ඒක වටිනවා. එන කට්ටක් කාලා වීඩියෝ එකක් ගත්තේ. right. ඔයාලට chance එකක් හම්බුනොත් A level වලින් පස්සේ යන්න. ඔයාලා district rank එකක් එහෙම දැම්මොත් මම එක්කන් යන්න. No, I am very scared of heights. මම ඇත්තටම මම heights වලට බයද කියලා මම දාට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් මාත් බය නැත්තේ නෑ. මාත් බයයි heights වලට. ඒ කියන්නේ මමත් ඉතින් ඔය මෙහෙම නිකන් හිතන්නකො ලොකු පල්ලමක් කියලා. මම මෙහෙම බැලුවන් පස්සේ නිකන් මගෙත් නිකන් කකුල් දෙක හිරි වැටලා යනවා. එහෙම හැටි ඒක මටත් තියෙනවා ඉතින් ඒක. මේ but it was okay. ඒ කියන්නේ මං හිතුව තරම මම හොඳයි. අම්මෝ එහෙම නෑ ඉතින්. ආයි chance එකක් හම්බුනොත් යන්න උනත් පුළුවන් ආපහු. we'll see. හරි. right. අපි යමු දැන් යනවා decimal to binary fractional number conversions වලට.